මෙහි කිසිම දෙයක් වෙනස් වෙලා නැහැ. ඒක ඇත්ත. බලන්නකො කැලෑවේ ගස්. එතකොට අර පිට්ටනිය. අවුරුද්ද පුරාම ග්‍රීෂ්ම කාලේ තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. ඇත්ත ලිසි. ටින්කබෙල් ඔයා මොනවද උතන කරන්නේ? විද්‍යා මේක හරි පුදුමයි. මේක තනියම ගමන් කරන 아무තු කරත්තයක්. අශ්වයක් නෑ. ඇත්තමයි බලන්න. ඔයාට අශ්වය ඉන්නව පේනවද? නෑ. අන්න හරි අශ්වය නැති කරත්තයක්. ඔයා දන්නවද මේක කොහොමද වැඩ කරන්නේ කියලා? නෑ. දැන් යමුද? ඉන්නකෝ බලන්න. මං හිතන්නේ අර තියෙන රෝද කැරකෙවෙන්නේ මේ චේන් එක කැරකෙවෙනකොට. එතකොට මේ චේන් එකට බලය ලැබෙන්නේ මෙන්න මෙහෙන්. මට ඔවයින් වැඩක් නෑ. අපි මිනිස්සුන්ට මෙතරම් ළඟින් ඉන්න හොඳ නෑ. එයාලා අපිව දැක්කොත් එහෙම. ඔයාගේ පිස්සු වැඩේ නතර කරනවද? මේක බරපතල කාරණයක්. දන්නවද වැඩක් විදියා? මං හිතන්නේ මේකෙන් තමයි හැම දෙයකටම බලය ලබා දෙන්නේ. මෙන්න මේක නිසා තමයි මම කිව්වේ ඔයාට මිනිස් ලෝකෙට එන්න එපා කියලා. මොකක් හරි දෙයක් වෙනවා නම් මට කියන්න. ඉතින් මොකොත් නැද්ද? විදියා? හොඳින්ද? තව අනහැටි විතරක්. තාත්තේ අපි දවල් කෑම පිට්ටනියට ගෙනihin කමුද? හරියට විනෝද ගමනක් ගියා වගේ තියෙයි. අනේ දැන් බෑ ලිසි මම මේ ඩිකේ තියෙන බඩු ටික අස් කරලා ගෙදර පිළිවෙලක් කරන්න ඕනේ. තාත්තේ බලන්න. හරිම ලස්සන සමනලෙක්. ඇත්තම තමයි. එයා නම් හරිම වෙනස් කෙනෙක්. එයා හරිම ලස්සනයි. මෙයා මොන જાතිය සමනලෙක්ද? මෙයාගේ ඔළුවයි පියාටුවේ දිහා බැලුවම නම් අනිවාර්යයෙන්ම ඇවචුරා ෆයින්ග්‍රිස් කෙනෙක්. ඒත් පියාටු වල තියෙන එකකට එකක් වෙනස් රටාවල් දෙකක්. ඒක ඇත්තටම අපි මේ ගැන ටිකක් හොයලා බලන්න ඕනේ. මම හිතන්නේ සුරදූතයෝ මාව පාට කරන්නේ නැත්නම් මේ විදිහට වෙන්නේ නැති. සුරදූතයෝ සමනල පියාටු පාට කරන්නේ නැහැ. මොකද සුරදූතයෝ කියලා නැහැ. එයාලා ඇත්ත නෙමෙයි. එයාලා ඇත්තටම ඉන්නවා. මේ තියෙන එකට සාක්ෂියක් මේ පිහාට පුරාම තීන්ත විසිරලා තියෙනවා. පැටියෝ හොඳ සිහිතෙන් මිනිස්සු කියන්නේ සුරදූතයෝ ගැන විශ්වාස කරන්නේ මෝඩයි කියලා. මොකද කරන්න හදන්නේ? මේකට උත්තරේ තනිතලාවෙන් හොයාගන්න පුළුවන් වේවි. තනිතලාව? තාත්තේ ඉන්න. මමත් එහාට තමයි යන්නේ. ඔයත් යන්නේ අනේ නේද? දැන් බෑ ලිසි. මගේ ශේෂ්ත්‍ර වාර්තාව ලියලා ඉවර කරන්නත් ඕනේ. කෞතුකාගාර සාකච්ඡාව හෙට. ඔයා දැම්මම ආපහු යනවද? අපි මෙහෙට ආව විතරයි. පැටියෝ මං එක දන්නවා මාත් එක්ක තරහ වෙන්න එපා. ඒත් මම දවසකට යන්නේ. පර්කින්ස් නෝනව බලාගන්න නේවි. ඔයා නිදාගන්න යන කලින් මං එනවා. පොරොන්දු වෙන්න. මං පොරොන්දු වෙනවා. හොඳයි. මගේ දුව හොඳ ළමයා. අපිත් යමු. එන්නකො විදියා. මට පියාඹන්න බෑ. මගේ පියාටුත් එතයි.